ඇත්තටම මට හුස්මක් සම. හුස්මට හුස්මක් ජීවනයේ ආත්ම සුගන්ධය. ඔබ බොහෝ දේවල් අහලා ඇති. සමහර විට ඔබේ ඥාතියෙක්ට ඔබේ හිතවතෙක්ට මේ රෝගයට ලක් වෙලා යම් අසරණ තත්වයක ඇති. ඉතින් ඔබ කවදාවත් මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ අමිහිරි අත්දැකීම අත්දකින්න එපා. ඒ නිසා හොඳට ව්‍යායාම කරන්න, වෙලාවට නිදා ගන්න, වෙලාවට කන්න, පෝෂ්‍යදායක කෑම ගන්න, මද්ද්‍රව්‍ය ಜಾති පානය කරන්න එපා කවදාවත්. ඉතින් මුලින්ම හිරිගතියක් එහෙම අතේ පය එනවා නම් ඔබ වෛද්‍යවරයෙක් ගාවට යන්න. ඉතින් මේ දේවල් ඔබ වේලසනින් කරන්න. දෙන්න කලින් ඒ ගැන අවධානයෙන් ඉන්න. දැන් අංශභාග රෝගය ගැන කතා කරොත් මම මේ විශාල වෛද්‍යවරයෙක් නෙවෙයි. හැබැයි මේ YouTube post එකේ විශේෂත්වයක් තියෙනවා. මම දන්න විදිහට ලංකාවේ ලෝකේ කොහොමද දන්නේ නැහැ. අංශභාග රෝගයට ලක් වෙලා එය ජයගත්ත කෙනෙක් ඒ අත්දැකීම බෙදා දෙන පළවෙනි YouTube post එක තමයි මේ පැමිණෙන්නේ. මම සුමුදු කරනවා ආරත්න. ඉතින් දැන්ට අවුරුදු 2කට කලින් තමයි මම අංශභාග රෝගයට ලක් වුණේ. ඒ කියන්නේ ඒ දරුණු තත්ත්වය මොලේ නහරයක් පුපුරා යෑම, ප්‍රෙෂර් එක වැඩි වෙලා. ඉතින් එතෙන්දී මං කොහොමද මේ රෝගය ජය ගන්න කටයුතු කරේ කියන අත්දැකීම සමග න්‍යායාත්මක සහ ප්‍රායෝගික මේ දෙකම එකට එකතු කරලා ඔබට උපකාරයක් වෙන්න තමයි, ආශිර්වාදයක් වෙන්න තමයි මේ සූදානම් වන්නේ ජීවනයේ ආත්ම සුගන්ධය හුස්මට හුස්මක් channel එකේ. ඉතින් මේ හුස්මට හුස්මක් channel එක කියන්නේ මේ අංශභාග රෝගය ජයගත්ත සහෝදරයෙක් ආරම්භ කරපු පළවෙනි YouTube channel එක. මේ post එකේ viewers-ලා වැඩි කරගන්න මේ විවිධ අසභ්‍ය දේවල්, මිනිසුන්ට මඩ ගහන ඒවා, දේශපාලනික මතිමතාන්තර, ආගමික මතිමතාන්තර කිසිම දෙයක් නැහැ. ජීවිතය විඳින්න හදපු ලංකාවේ පළවෙනි YouTube channel එක. මේකේ විශේෂත්වය තමයි මගේ ජීවිත අත්දැකීම් එක්ක තමයි මේ දේවල් බොහෝ වෙලාවට ඔබ හමුවට පැමිණෙන්නේ. ඉතින් ඔබට පුළුවන් subscribe කරන්න, like කරන්න, share කරන්න, comments කරන්න. ඉතින් අපි ඉදිරියේදී අපේ යාවි කොහොමද ප්‍රසිද්ධියේ දේශනාවක් පවත්වන්නේ, කතාවක් පවත්වන්නේ, කොහොමද ගෙදරදීම මද්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වෙන්නේ. ඒ වගේම ඔබ හීනකින් මොකක් නොදන්න පැති හදිසියේ හිර ගෙදර යන්න සිද්ධ වුණොත් කොහොමද ඒට මුහුණ දෙන්නේ. ඇත්තටම ලංකාවේ ඉන්න පාතාලේ කට්ටිය චණ්ඩිද මේ වගේ විශේෂ ඔබ මෙතෙක් කලක් හිතපු නැති පැතිවල තමත් සත්‍ය වූ ජීවිතයට යම් යහපත් ප්‍රවේශයක් ගෙන දෙන්නා වූ දේවල් ඔබට රස විඳින්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඉතලම අංශභාග රෝගයට ඔබ ලක් වෙලා ඉන්නවා. නැත්නම් ඔබේ නෑසියෙක් ලක් වෙලා ඉන්නවා නම් ඔබට මම පවසන්න තියෙන මේ දේ ඔබ හොඳින්ම අසා ගන්න. මේ ලෙඩේ 99% තියෙන්නේ මානසිකව අභියෝගය. 1%යි ඔබට ශාරීරික අභියෝගය තියෙන්නේ. පැහැදිලිද? 99%ක්ම ඔබේ ඇතුළාන්තයෙන් තමයි ඔබ ජය ගන්න ඕන. 1%යි ශාරීරිකව ඔබ ජය ගන්න ඕන. ඉතින් ඔබට සුබ පතනවා. ඉතින් මේ අංශභාග රෝගයට ලක් වුණාම අපි විවිධ දේශීය, විදේශීය ප්‍රතිකාරවලට යනවා. විවිධ ජීවකයෝ අහුවෙනවා. මේ විවිධ මේ නාඩි අල්ලන අය, එතකොට විවිධ ආධ්‍යාත්මික දේවල් වලින් සුව කරනවා කියන අය, මේ කට්ටිය නම් හොරු. අහුවෙන්න එපා. ඔබ කබලේ ලිපට වැටෙන දේවල් තමයි ඒ නිසා සිදුවන්න පුළුවන්. ඔබ තවත් ලෙඩේ වැඩි කරගන්නත් පුළුවන්, මානසිකව වැටෙන්නත් පුළුවන්, අතේ තියෙන ඉතුරු වෙලා තියෙන පිච්චිය නැති වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔබට පළවෙනියෙන්ම කියන්නේ ඔබ මේ රෝගයට ලක් වුණොත්, නැත්නම් ඔබේ රෝගියෙක් ලක් වුණු සහෝදරයෙක්, ඥාතියෙක්, පෙම්වතෙක්, කවුරු හෝ යාළුවෙක් ඉන්නවා නම් ඔහුට ප්‍රතිකාරය දේශීය වෙදකම් නම් දේශීය වෙදකම් කරන්න. ඒකත් අර YouTube post වල දාන, Facebook වල දාන වෙද්දු නෙවෙයි. මොකද හොඳ වෙදෙක් නම් ඒ වෙදහට මේ චාර එන්නේ මිනිසුන්ගේ මේ Facebook කරා නෙවෙයි. එයාගේ ඒ වෙදකම නිවැරදිව කරාම මිනිස්සු සුව වුණාම මිනිස්සු ඒක ආරංචි වෙලා එනවා.
වෙනම ප්‍රචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ කපටි මෙහෙලට අහු වෙන්න එපා. ඒ වගේම දෙක මාරු වුණොත් කේස් එක. හරිද? ඔබ රෝගියට සිංහල වෙදකම් කරනවා නම් සිංහල වෙදකම් කරන්න, ඉංග්‍රීසි වෙදකම් කරනවා නම් ඉංග්‍රීසි වෙදකම් කරන්න. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔබ දේශීය ආයුර්වේදයකට ගියොත් ඒකේ ඉංග්‍රීසි සමහර බෙහෙත් ප්‍රෙෂර් එකට එහෙම දෙන ඒවා පාවිච්චි කරන්න කියනවා. බොහොම සමබරව ඒවා යනවා. ඉතින් මම ඔබට යෝජනා කරනවා ඉතින් ඒ වගේ ප්‍රතිකාර ගන්න දේශීය වෙදකමට යනවා නම් නැතුව ඔය විවිධ පුද්ගලයෝ දාන මේ නාඩි අල්ලලා මේව කරනවා. මේ විශ්ව ශක්තියෙන් සුව කරනවා. ඒ දේවල් වලට ඔබ අහු වෙන්න එපා. හැබැයි මේකේ මෙහෙම දෙයක්ත් තියෙනවා. අපිට පේන භෞතික ලෝකයට වඩා එහා ගියා වූ ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා. හැබැයි ඒක බාහිර පුද්ගලයන් තුලින් නෙවෙයි ඔබ විශ්වාස කරන ආගම දහම තුල ඔබ නිසි ලෙස පැවැත්වීම තුල තමයි ඔබට එය අත්දකින්න පුළුවන්. ඉතින් බෞද්ධ කෙනෙක් නම් තියෙනනේ මේ ධම්මෝ භව රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරනු ලැබේ. හරිද දන්නේ? පරිණාම සමාවේ. ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවා යේසුස් වහන්සේගේ කුරුසය කරටගෙන උන්වහන්සේ අනුව එන්න තමයි උන්වහන්සේගේ ගෝලයක් කියලා. මේ හැමදේම කියන්නේ අපි ඒ ආගමික ශාස්ත්‍රවරුන් පෙන්වා දුන්නු සත්‍යතාවය අනුව ජීවත් වෙනකොට ඒ ආශිර්වාදය අපිට අත්දකින්න පුළුවන් කියලා. ඉතින් මෙහිදී ඔබ මූලිකවම අවබෝධ කොට ගත යුතු කාරණයක්. ඒ තමයි පළවෙනි දේ. මේක අත්‍යවශ්‍යම දේ. ඔබේ අමිහිරි යථාර්ථයට ඔබ මුහුණ දෙන්න සූදානම් වෙන්න. ඇක්සෙප්ට් කරන්න. ඔබ ඉන්න අමිහිරි තත්ත්වය ඔබ පිළිගන්න. එයට ඔබ පළමුවෙන්ම පැමිණෙන්න. ඔබේ රෝගියා එයට එන්න ඔහුට උපකාර කරන්න. දැන් මගේ තත්ත්වය කියන මම අවුරුදු 2කට කලින් අංශභාග තත්ත්වයටපත් උනේ. මොලේ නහරයක් පුපුරලා ගියා. ඉතින් මේ දැන් මට ඇවිදින්න මගේ දේවල් කරගන්න හැමදේම පුළුවන්. දුවන්නත් පුළුවන් සාමාන්‍ය මට්ටමට. ඒ වගේම බයිසිකලයක් පැද ගන්න පුළුවන්. ඉතින් මම තනි ගෙදරක ඉන්නේ. මගේ වැඩ කරන්න මට කවුරුවත් නැහැ. මම තනියම තමයි ස්පිරිතාලේ යන්නේ. ඒ දේවල් මම කරගන්න. ඉතින් හැබැයි මම මුලින්ම තේරුම් ගත්තා මං ඉන්න යථාර්ථය මොකක්ද කියන එක. දැන් ක්ලිනික් එකට ගියාම මට කියන්නේ ඔයාගේ ලෙඩෙන් 99% සුවයි. ඉතුරු 101 හරියන්නත් පුළුවන්, හරි නොයන්නත් පුළුවන්. නමුත් ඔයාට ජීවිත කාලෙට ඒකට මුහුණ දෙන්න ඔයා තුල ශක්තිය තියෙනවා. ඔයාට ජොබ් එකක් කරගන්න, බයිසිකලයක් පැද ගන්න පුළුවන් වේවි. ඒ නොකිය කියන්නේ වුන් මං අහනවා ඉතින් අධෛර්යමත් වෙන්නේ නැහැ මට මේක ඇත්ත තත්ත්වය කියන්න කියලා. ඉතින් පස්සේ කිව්වා. ඉතින් මගේ තියෙන මේ අතේ ඇඟිලි නවන්න අමාරුයි, හිරි වැටිලා ගතියක්. කකුලේ යට තද ගතියක් තියෙනවා. ඉතින් චුට්ටක් අමතක වෙන ඒ වගේ ඒවා එනවා. ඉතින් ඒවට මං කියන්න මොනවද කරන්න ඕන කියලා. හරිද? ඉතින් මම මේ ජනවාරි වල මේ කතා කරන්න අමාරු තත්යකටපත් වුණා. ගොත ගැහෙන්න, අමතක වෙන්න. නමුත් ඒව මම ජයගත්තා. ඉතින් මම මේ තත්ත්වයටපත් වෙනකොට මම හිටියේ මේ යම් කිසි ආගමික සංවිධානයක් එක්ක සම්බන්ධ වෙලා මේකේ ඉගැන්වීම් කටයුතු කරගෙන ඒකේ සේවාවන් කරගෙන ඒ වගේම තවත් ආයතනයක කවුන්සලින් and එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම් එක කරගෙන හිටියේ. ඉතින් මම ස්වේච්ඡාවෙන් කරේ මුදල් බලාගෙන නෙවෙයි. ඉතින් මම අංශභාග රෝගයට ලක් වෙනකොට මගේ අතේ මට හිතෙන රුපියල් 2000 ගාණක් තිබුණා. මගේ දරුවා ඊට පස්සෙන්ද බලන්න යන්නේ හිටියේ. ඒකට තියාගත්ත. මේ J2කෝ ෆෝන් එකක් තිබුණා. ඒට අර මග ගාව කිසිම දෙයක් තිබුණේ නැහැ. බැංකු පොතක සතයක් තිබුණේ නැහැ. කිසිම EPF ETF එකක් තිබුණේ නැහැ. ඉතින් මම මේ වෙලාවේදී මම බැලුවා දැන් මම මූණ දී තියෙන තත්ත්වය අනුව මම ඉස්සර වගේ ඒ සේවා කටයුතු කරපු තැන් වල යන්නේ නැ ඒ දේවල් කරගන්න මට අමාරුයි. ඒ කාලේ හිටිය තත්ත්වෙත් එක්ක. හරිද? ඉතින් ඒ නිසා මට බැරි දේ නෙවෙයි මට පුළුවන් දේ දිහා බලන්න. ඒක කියවමනක් තියෙනවා. ඔබට එක දොරක් වැහුනම දොරවල් 100ක් විවෘත වෙනවා. නමුත් ඔබ වැසුණු දොර දිහාම බලාගෙන හිටියොත් ඒ ඇරුණු දොරවල් 100ම ඔබට පේන්නේ නැහැ. ඉතින් මම බැලුවා මට මොනවද හොඳටම කරන්න පුළුවන්. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම කතිකයා විවාද කණ්ඩායමේ නායකයා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සමස්ත ලංකා දෙනවා. ඉතින් රස්සාවක් විදියට කරේ ශ්‍රී FM ගුවන් විදුලි නිවේදකයෙක් විදියට හිටියේ.
ඉතින් මං පටන් ගත්තා රයිට් මට කරන්න පුළුවන් දේ ගෙදර ඉඳගෙන එතන ඉඳන් කරන්න පුළුවන් දෙයක් YouTube channel එකක් ආරම්භ කරා. ඉතින් මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මට කම්පියුටර් එකකුත් නැහැ. මග ගාව තියෙන්නේ J2 කෝ පොඩි ෆෝන් එකක්. ඒකෙන් තමයි මගේ ගමන පටන් ගත්තේ. ඉතින් මයික් මුකුත් නැහැ. ෆෝන් එක කට ළඟට තියාගෙන මම වොයිස් කරනවා. ඉතින් ඒ ඇස්සේ චුම්පාන් කට්ටිය යනවා. බල්ලෝ බුරනවා. ඉතින් මම අපේ වයසක තාත්තා ඇවිල්ලා චූටි ගන්නවා. ඉතින් ඒක නිසා මම උදේ පාන්දර 3ට තමයි නැගිටලා ඒ දේවල් කරන්නේ. ඒ අතරදී මම ෆෝන් එකෙන් පුංචි වීඩියෝස් හදන්න ගත්තා. ඉතින් මේ ෆෝන් ඇප් එකෙන් හදන්නේ. හරිද? ඉතින් ඒව දැකලා සතුටු වුණු එක් නීතිඥවරියක් එයා මට කම්පියුටර් එකක් අරගන්න උදව් කරා. ඉතින් අපේ පාසලේ ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ සහෝදරයෝ එතන දෙක තුන වුණොත් උදව් කරා. ඉතින් මේ මයික් එක පවා අරන් දුන්නේ මේ රිච්මන්ඩ් විද්‍යාලයේ ලසන්ත මානවඩු කියන සහෝදරයෙක්. ඉතින් ඒ වගේ අවංක මිනිස්සුත් මට හම්බ වුණා. ඒ වගේම දාලා තනි වෙලා ගියපු බොහෝ අය හම්බ වුණා. ඔබටත් හම්බ වෙයි. ඉතින් විශේෂයෙන්ම මේ රෝගයට ලක් වුණාම ඔබ ලක් වෙලා ඉන්නවා නම් ඔබ මතක තියාගන්න මේ ලෙඩට පත් වුණ අලුත ගොඩක් අය ඔබව හොයාගෙන ඒවි ඔයාගේ දුක සැපාහාවි ධෛර්යමත් කරાવી ටික කලක් යනකොට ඒ අයට ඒක සාමාන්‍ය දෙයක් වෙලා අමතක වෙලා යාවි. ඔබ ඉතින් එයාලත් එක්ක තරහ වෙන්න එපා. ඒ වෙලාවට මමත් මතක් කරගන්නේ මොකක්ද දන්නවද? මම අංශභාගය රෝගයට පත් වෙන්න කලින් මම සේවය කරපු ස්ථානේ මම ওই ලෙඩ්ඩු බැලුවා. ඒක කරා ඒක හරි. නමුත් අද මට දැනෙන අත්දැකීමෙන් ඔවුන් දිහා බලන්න මම ඒ ගැන දැනගෙන හිටියේ නෑනේ. අංශභාගය හදුනා අය බලන්නත් ගිහිල්ලා තියෙනවා. නමුත් නැවතත් එයා කොහොමද වට මොකද වෙන්න ඕන එහෙම මම කවදාවත් අහලා නෑ. දන්නේ නෑනේ. මේක අපිට දැනෙන්නේ නෑනේ. ඉතින් අනිත් මිනිස්සුත් ඒ වගේ. ඒ නිසා අනිත් මිනිස්සුත් එක්ක ඔබ අරියාදු ඇති කරගන්න හදන්න එපා. හරිද? පළවෙනි දේ. ඒක වගේම මිනිසුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. කියමනක් තියෙනවා ඔබ සිනාසෙන විට ලෝම සිනාසෙයි. ඔබ හඬන විට ඔබ තනිකර ලෝම සිනාසෙයි. ඉතින් අපි අඬනකොට අඬාගෙන ඉන්න කෙනෙක්ට කැමතිද? දැන් මම මේකේ hina වෙලා නැතුව අසුවාගේ එහෙම කිව්වොත් ඔයා ආයිද? අහන්නේ නැහැ. කවුරුත් කැමති hina වෙලා ඉන්න කෙනෙක්ට. ඒ නිසා ඔබ hina වෙලා ඉන්න ඕන. කොහොමද? කඳුල පිහද වහලා hina වෙන්නේ. ඔබ ඇතුළාන්තේ hina වෙන්න පුළුවන්. ඒකට ඔබට බැරි දේ නෙමෙයි. ඔබට පුළුවන් දේ දිහා බලන්න. ඉතින් මම බැලුවා මට පුළුවන් දේ තමයි මට තියෙන sannivedana හැකියාව. හැබැයි ඒ දේ කරනකොට ඒකට අවශ්‍ය සම්පත් දේවල් මට කිසිම දෙයක් නැහැ මේ ෆෝන් එක විතරයි. හැබැයි මම ටිකින් ටික මේ බඩු මූට්ටු එකතු කරගත්තා. මට මොකද සිහිනයක් තිබුණා. මේකට යනවා. ඉතින් මට අපේ පාසලේ ඉන්න ජයග්‍රාහී ආශිෂ්‍ය පිරිසක් මේ ගැන ගොඩක් ධෛර්යමත් කරා. ඉතින් ඒ වගේම වුන් සමහර අය අවශ්‍ය දැනුම අපි මට සපයලා දුන්නා. ඉතින් ඒ වගේ සමාජයේ ඉන්නවා හොඳ මිනිස්සු. ඒ වගේමත් ඉන්නවා උදව් කරන්නෙත් නැහැ. කවුරු හරි උදව් කරනවා නම් ජෙලස් එකට මොනවා හරි ඒ අයටත් කියන අය ඉන්නවා. ඒ නිසා ඔබට උදව් කරපු අය ගැන ඔබ මේ ප්‍රසිද්ධියේ ස්තුති කරන්න යන්න එපා. ඒක ඒ මනුස්සයට ප්‍රශ්නයක් වෙයි. ඉතින් ඒකත් මේ කියන්නේ උපදේශත් මතක තියාගන්න. හරිද? හැබැයි හදවතේ ඒක තියාගන්න. ඉතින් දැන් මම කියන මගේ ප්‍රෙෂරුත් නෝමල්. හරිද? මට යන්නේ ප්‍රෙෂර් යන්නේ 80යි. මම ඒවා පොඩි මේ වෙලකින් ඔබට දන්නන්නම් 80යි 70 ගණන් එහෙම යන්නේ. මම ඒවා කරේ මට කිසිම කෙනෙක් හිටියේ නෑ මේ ගෙදර. මම තනි ගෙදරක හිටියේ. හැබැයි ඒක හොඳ අවස්ථාවක් වුණා. නිකන් ගෙදරට වෙලා මෙහෙම කරගෙන කවුරු හරි ඒව කරනවා නම් ලෙඩසුව වෙන්නේ මගේ දේවල් මම තනියම අතුපතු ගාගෙන මෙහෙම කොස්සෙන් අතු ගාලා කොස්ස තියනවා. තියලා බැලන්ස් කරගන්න. අයිමත් අතු ගන්නවා. අතු ගාලා ටිකකින් කොස්ස තියනවා. එහෙම තමයි මගේ ජීවිතේ මම පටන් ගත්තේ. ඉතින් මම මේ YouTube නාලිකාවක් එකක් කරගෙන යනවා පියෝගින්දර කියලා. ඒක කිතුණු ඉගැන්වීම යන්නේ. නමුත් මට අවශ්‍ය වුණා කිසිම ආගමක් දේශපාලනයක් නැති YouTube channel එකක් පටන් ගන්න. ඒක තමයි හුස්මට හුස්මක් කියලා මේ අලුතෙන් පටන් ගෙන තියෙන. මම අවුරුදු 1.5ක් දෙකක් ඒ සඳහා මහන්සි වුණා. නමක් හදා ගන්න, ලෝගෝ එකක් හදා ගන්න, කන්ටෙන්ට් එක මොකද්ද ගේන්නේ. ඉතින් අද YouTube වලත් ඉතින් කාට හරි බැනලා කාගේ හරි ඕපදූපයක් දාලා දේශපාලනික කාට හරි මඩ ගහලා නැත්තම් ලිංගික දෙයක් දාලා මොන හරි බොරුවක් දාලා විවස්ලා ගන්න පුළුවන්. නමුත්
ඔබේ ඉලක්කයට යන ඔබ වැරදි මාවත් පටන් ගන්න එපා. කෙටි පාරවල් එපා. ජයග්‍රාහී සාධාරණ මාවත ටිකක් අමාරුයි, දුෂ්කරයි. කල් යනව ප්‍රතිකාල එන්න වරදින්න පුළුවන්. නමුත් ඔබගේ ඇතුළාන්ත ආත්ම විශ්වාසය කොට ඇති. ඔබේ ඇතුළ සතුටෙන් පිරේ. දැන් මේ අංශභාගයේ වුණාම ඔයා මුහුණ දෙන මූලිකම ප්‍රශ්නේ මං කියන්නේ. හරිද? දැන් පිළිකාව වුණොත් පිළිකාව හැදුන කෙනා මැරෙයි කියන ඉඳ හැමෝම අනුකම්පා වෙලා දුවගෙන එනවා කාලයක්. එනවා බලනවා එහෙම. හැබැයි අංශභාගයේ වුණාම මේ යන්නත් බෑනේ, gedara තනි වෙනවා. ඉතින් මිනිස්සු බලන්නේ හැම වෙලාවකම සම්බන්ධතාව කියන එක බිස්නස් එකක් වගේ. මොකද්ද යාගෙන් අපිට ලැබෙන ප්‍රයෝජනේ? ඒකත් එක තමයි සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ. එහෙම නැති බොහොම උසස් මිනිස්සු ඉන්න බොහොම අතලොස්සක්. එයාලා ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඔබ තනි වෙනකොට, කාලයක් යනකොට. තනි කරන්නේ නැති අවංක මිනිස්සු කවුද කියන එකත් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් මිනිස්සු ඔබ සොයාගෙන එන තැනට ඔබ වටිනා කෙනෙක් වෙයි. ඒකට ඔබ වටිනා දෙයක් සමාජයට දෙන්න. ඒකට දෙන්න නම් ඔබට මොකද්ද මේ තියෙන අමිහිරි තත්ත්වය තුල කරන්න පුළුවන්? ඒ දේ කරන්න. චිත්‍ර අඳින්න පුළුවන් නම් චිත්‍ර අඳින්න. දකුණුවතින් චිත්‍ර අඳින්න පුළුවන්. හරි. මම කම්පියුටර් එක පාවිච්චි කරන්නේ. මගේ මේ පුටුව මේ ඔබට පේනවා මේ පුටුව උඩ තමයි මේ මවුස් එක තියාගන්නේ. ඉතින් මට මේ කැරකෙන පුටුව මේව නැහැ. මේ මගේ උකුල උඩින් තමයි මේ ටයිපින් පෑඩ් එක තියාගන්නේ. හරි? එහෙම තමයි මම වැඩ කරන්නේ. ඉතින් අතේ තියෙන සම්පතෙන් ඔබ ආරම්භ කරන්න. හැබැයි එකපාරටම එක රැයෙන් විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. ඉතින් ඔබට උදව් කරන අය ඔබට ඉක්මනට විසඳුම් ගෙනහැල්ලා ඉක්මනට ඔබ සුව වෙලා ඉක්මනට ඔබ ඉදිරියට එවි කියලා මුලදී උදව් කරાવી. පස්සේ එලා ධෛර්යමත් වෙලා යාවි මේ අප්සෙට් ඉන්න එපා මේ පස්වග තවුසෝ මේ සිදුහත් බෝසතාණන්ට සපෝට් එකට ආවා. දුෂ්කර ක්‍රියාව කරමින් අනේ මෙයාට වැඩේ අප්සෙට් මෙයාට කරගන්න බෑ කියලා දාලා ගියා. නමුත් එයා තමන් ඉලක්කේ ගියා. කට්ට ගෑව. මධ්‍යම ප්‍රතිපදාවේ බුද්ධත්වයටපත් වුණා. ඒ වගේම දාලා ගියාට මුලින් ඒ උදව් කරපු මිනිසුන් සමග හොයාගෙන ගිහිල්ලා ළඟින් හිටියා. මේ යේසුස් වහන්සේත් එහෙමයි. එයාගේ ගෝලිය ඔක්කොම දාලා යනවා කුරුසිය යන ගාන වෙලාවේ. සමහරු පරණ රස්සාවල් වලටත් යනවා. හැබැයි එයා ඒකට අප්සෙට් වුණේ නැහැ. එයාගේ ඉලක්කය, එයාගේ අරමුණ හැම වෙලාවකම තබාගෙන තිබුණා. ඉතින් ඔබේ ඉලක්කය ඔබ තබා ගන්න. ඉතින් මේ ගමනේදී යම් අසාර්ථක වීම වෙනවා. මේ YouTube ගැන නෙවෙයි කතා කරන්නේ. මම මේ නියැලිලා ඉන්න ශාස්ත්‍ර නිසා. ඉතින් මේ අපි හොඳ සාරාත්මක නිර්මාණ අද විවර්ස්ලා බලනවා අඩුයි. මේ YouTubersලා කියන්නේ මේ පිස්සු ඔඩියන්ස් එකක් ඉන්නේ කියලා. ඉතින් ඒකට කමන්නේ. ඔබ හොඳ දෙයක් කරා. දැන් මේක වටිනා එකක් වුණාට මම දන්නවා මේකටත් ගොඩක් විවර්ස්ලා එන එකක් නෑ. මේ ඉදිරියට අපි කරනවා මද්ද්‍රව්‍යයෙන් ගෙදරින් නිදහස් වෙන්නේ කොහොමද? හොඳ ප්‍රසිද්ධියේ කතාව පවත්වන්න ඉගෙන ගන්න කොහොමද? ඒ වගේ වටින දේවල්. නමුත් ඒකට උනත් එච්චර එනකන් නෑ. නමුත් ඔබේ උත්සාහය අතාරින්න. සමහර වෙලාවට බිඳ වැටීම් මේ. දැන් මගේ ආව එක බිඳ වැටීමක් තමයි. දැන් මට sannivedana හැකියාව තමයි පුළුවන්. මේ ජනවාරි 3 වෙනිදා මට ගොත ගැහෙන්න ගත්තා. කතා කරන්න එකම පුළුවන් දේ කරන්න පුළුවන් හොඳටම කතා කරන එක එකත් ගොත ගැහෙනවා. අමතක වෙනවා. අල්ලපු ගෙදර එක්කෙනාගේ නම අමතකයි. එතකොට ඔබ කිය නම ඒකටත් මම මුහුණ දුන්නා. ජීවිතේ ඔබේ බලාපොරොත්තු ඔබ නැති කරගන්න එපා. ඔබ බලාපොරොත්තු වලින් නැති වුණොත් තමයි ඔබ අංශභාග රෝගයෙන් පරදින්නේ. ඔබට මම නැවතත් කියනවා මේක සාමාන්‍ය අවුරුදු 50ට වඩා ඔබ අඩු නම් ඔබට දිනදා වැඩ කටයුතු කරගෙන ඔබට යන්න පුළුවන් ගමන ඔබට තියෙන අභියෝගය තියෙන්නේ ඔබ තුල ඇතිවෙනා වූ අඩු තක්සේරු. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. හරිද? ලොකු අඩු තක්සේරුවක්. ඒක හීනමානයක් වෙන තත්ත්වයටපත් වෙන්න ඔබ ඉඩ සලසන්න එපා. ඒකට ඔබ හැම වෙලාවම මේ සමාජයට ඔබට දිය හැකි වටිනා දෙයක් ඔබට කරන්න පුළුවන්, ඔබට හැකියාව තියෙන, ඔබ ඒ සඳහා ආස කරන දෙයක් දෙන්න ඔබ කැප වෙන්න. ඒ සඳහා ඔබ හැම වෙලාවකම කාලය යොමු කරන්න. දැන් මම YouTube එකෙන්ම තමයි ඉගෙන ගන්නේ. මම Premiere Pro ඉගෙන ගත්තේ YouTube වලින්. හරිද? මේ දේවල් මම ඉගෙන ගත්තේ YouTube එකේ. ඉතින් ඔය මම නම් කියන්නේ අය
මට ගොඩක් ආශිර්වාදයක් වුණා ඔය YouTubers. ඒ දැනුම යලා. ඉතින් ඒ වගේම අර තියෙනවා අපි කම්මැලියෝ 5 දෙනෙක් ආශ්‍රය කරොත් 6 වෙනි කම්මැලියා වෙන්නේ ඔබ. හරිද? ඒ වගේ තමයි ඔබ කවුද ආශ්‍රය කරන්නේ? එයාගේ ගුණාංග ඔය අතුරට එනවා. අර තියෙනවා නැපෝලියන් බොනපාට් කියනවා මේ වීරයෝ ගැන හිතුවම වීරයෝ තැනෙනවා කියලා. ඒ නිසා බොහොම ධනාත්මකව ජීවිතයේ අභියෝග දිහා බලන මිනිසුත් එක්ක ඔබ මේ කාලේදී අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඒ වගේ දේවල් YouTube එකේ බලන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ සඳහන් කරනවා ජය ස්පොට් බලන්න. එයා මගේ කවුරුවත් නෙවෙයි. මම හැබැයි ජීනු සිරුවර්ධනට ගොඩක් ගරු කරනවා. මොකද මම ගොඩක් ධෛර්යමත් වුණා. ඒ ජය ස්පොට් බලලා හොඳ දෙයට අපි හොඳ කියන්න ඕන. ඉතින් දැන් ක්‍රියේටිව් ડોක්ටර් එකකින් යනවා ග්‍රැෆික් ගැන. ඉතින් ප්‍රීමියර් ප්‍රෝ හැම මම ඉගෙන ගත්තා. එහෙම මොකද මට කම්පියුටර් ක්ලාස් යන්න ඉතින් අමාරු නිසා. එතකොට කොරෝනා තත්ත්වෙකුත් තිබුණා. ඉතින් මේ වගේ ඔබට ඔබේ ඉලක්කයට යන්න අවශ්‍ය දේවල් ඔබට ගන්න පුළුවන්. ඒ අතරේදී අපේ පාසලේ හිටියා අධිශිෂ්‍යයෙක් මధుර කියලා. ඉතින් එයා හොඳ YouTuber කෙනෙක්. හරිද? මේ මధుර එක්කෝ එකේ. ඉතින් එයාගෙනුත් මම ගොඩක් උපදෙස් ගත්තා. ඉතින් හැම වෙලාවෙම ඔයාට යන්න තියෙන ඉලක්කයට සුදුසු මිනිස්යන් පසුපස යන්න. අරගෙන ගොට්ට අල්ලන්නේ කියලා කමන්නේ. ගොට්ට අල්ලලා හරි දෙයක් ඔබ ඉගෙනගෙන ඒවා එකතු කරගන්න. ඉතින් ඒ දේවල් කරනකොට ඔබට එන ප්‍රීතියත් එක්ක ඔබේ ප්‍රෙෂර් එක නෝමල්. මගේ නම් උනේ ඒක තමයි. මම ගොඩක් ප්‍රීතියෙන් ඉන්නේ. මට සමහර වෙලාවට අප්සෙට් වෙනවා. මේ වෙලාවට මම ඒ වගේ අයත් එක්ක ඒක බෙදා හදා ගන්නවා. ඉතින් මට පෙම්වතියකුත් ඉන්නවා බඳින්න. ඉතින් එයාත් මාව තේරුම් අරගෙන අංශභාගී වුණාට පස්සේ තමයි එයා මාව සොයාගෙන ආවේ. හම්බුනේ. ඉතින් මේ වීණකින්වත් හිතන්න බැරි ගුණාංග වලින් සහ වටිනාකම් වලින් පිරිපුන් සහෝදරියක්. හරිද? ඉතින් ඒකයි කතාව. ඔබ සමාජයට යහපත් මෙහෙවරක් කරන්න. සමාජයෙන් ඔබට යහපත් දේවල් පැමිණෙන්නේ. ඔබේ බැරිකම දිහා, ඔබේ රෝගය දිහා හිතන්න එපා. ඔබට කළ හැකි දේ දිහා බලන්න. ඔබට තියෙන දේ දිහා බලන්න. ඒ තියෙන දේ ඔබ පාවිච්චි කරන්න. ඔබට කරන්න පුළුවන් දේ වෙනුවෙන්. ඒක ඔබ නිර්මාණයක් වගේ වෙනකොට ඔබ පුදුම විදියට සතුටු වෙයි. සින්දුවක් ලියන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඕන කෙනෙක්ට චිත්‍රයක් අඳින්න පුළුවන්. මහන්න පුළුවන්. මල්පැල හිටවන්න පුළුවන්. කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද? ඒව කරන්න. ඒ වගේම සමහර ඡන්ද පෙරදුන මිනිස්සු පරදිනකොට කොහොමද කියන්නේ? දිනුවම ජනාධිපති වුණාම කොහොමද මිනිස්සු කියන්නේ? ඒක තමයි මිනිස්සුගේ හැටි. ඔබ පෙරදුනොත් ඔබේ වැරදි කියයි ඔක්කොම කියයි. ඔබ ජයගත්තොත් මෙයා මේ වගේ ජයගත්ත ශක්තිමත් කෙනෙක් කියලා ඔබට කියාවි. ඒක නොකියුවත් ඔබේ ඇතුලේ ඇති වෙන අභියෝගය, අභිමානය ජය ගැනීම ඉතාමත් ප්‍රබල තත්යකට ඔබේ ප්‍රීතිය ගෙන ආවි. ඉතින් ඔබේ ප්‍රෙෂර් එක එහෙම නෝමල් වෙවි. ඉතින් මගේ නම් එහෙමයි. මම තනියම එක්සර්සයිස් ටික කරගන්නවා. ෆිසියෝതെරපි, බේත් ටික තනියම බොනවා. ඉතින් සතුටෙන් ඉන්නවා. මුළු කාලයම මම මේ දේවල් වලට යොමු කරනවා. මගේ ඉලක්කයට යන්න. ඒ වගේම මේ දේ ඔබට කියන්න. අපේ මූලිකම දෙයක් තමයි හුස්මට හුස්මක් එකේ කිසිම දේශපාලනයක් ආගමක් නැහැ. හැබැයි ඔබට මේ දේ කියනවා. අපිට පේන භෞතික ලෝකෙට එහා ගියපු ආධ්‍යාත්මික ලෝකයක් තියෙනවා. ඒ තමන් විශ්වාස කරන ආගම. ඔබ ක්‍රිස්තියානිද බෞද්ධද? දැන් මම කිතුනුයි. මම යේසුස් විශ්වාස කරන්නේ. ඉතින් ඒ ඔබ විශ්වාස කරන බුදුහාමුදුරුවන්ගේ සත්‍යතාවයන් බුදුදහමේ ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නම් ඒ කුරානයේ සඳහන් කරලා තියෙන සත්‍යතාවයන් ඒ අනුව ඔබ ජීවත් වෙන්න. ආගමීකරණය වෙන්න එපා. ආගමීකරණය වෙන්න එපා. ආධ්‍යාත්මීකරණය වෙන්න. එතකොට ඒ ආධ්‍යාත්මික ශක්තිය ඔබේ භෞතික ශක්තියින් වලට යන්න බැරි වෙලාවේදී, භෞතිකව දුර්වල වෙන වෙලාවේදී ආධ්‍යාත්මික ශක්තිය ඒටි ඉහළින් ඔබ සමග ක්‍රියාත්මක වේවි. එහෙනම් ඔබට මම සුබ පතනවා. නැවතත් කියනවා යථාර්ථයට, අමීරි යථාර්ථය ඇක්සෙප්ට් කරන්න, ඒකට ආදරය කරලා ඔබේ ජීවිතයට ඔබ ආදරය කරන්න,
ඔබ ඉලක්කයක් ගොඩනගා ගන්න, ඒ ඉලක්කය සඳහා මහන්සි වෙන්න, ඉලක්කය ප්‍රීතිමත් වෙන්න, ඒ ඉලක්කයට යන ගමනේදී ඔබේ අතේ තියෙන පුංචි දෙයින් පුංචියට පටන් ගන්න. විඳ වැටීම්, අසාර්ථක වීම දිහා නොබලන්න. ඒ වගේම මතක තියාගන්න, ලෙඩ වුණ මුලදී ඔබට ගොඩක් අය ඒවි, පහු වෙනකොට තමයි කොහො වෙලා ඔබ තනි වෙන්නේ. ඒ තත්ත්වයට එනකොට, ඒ කාලයට එනකොට ඔබ නිකම්ම ඉඳලා ඇඳක තනි වෙලා ඉන්න තත්ත්වයකටපත් වෙන්නේ නැතුව ඔබේ අනාගතය ගැන හිතලා ඔබ දෙගුණයක් මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට කවුරු ආවේ නැතත් ඔබට ජීවිතේ තනියෙන් ජයගෙන යන්න පුළුවන්. ඔබ විශ්වාස කරන ආගම දහමත් ඒකට උපකාරයක් වේවි. ආගම දහමේ ඔබ ජීවත් වුණොත් හරිද? ඒක පොඩ්ඩක් මුණ පූර්ණය කරා හරිද? ආගම් ගහමේ ඔබ ජීවත් හරි. එහෙනම් අපේ මේ වගේ ඉදිරි තවත් නිර්මාණ තියෙනවා. ඉතින් අපි හුස්මට හුස්මක් තුලින් මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්නේ කොහොමද? හිරගෙදරක යන්න වුණොත් කොහොමද හිරගෙදර ඒ අභියෝගයට මුහුණ දෙන්නේ? ලංකාවේ චණ්ඩි කියන්නේ, පාතාලි කියන්නේ ඇත්තම චණ්ඩිද? කවුද මේ පාතාලි කියන්නේ? මේවා අත්දැකීම් එක්ක අත්දැකීමෙන් කතා කරන්නේ. හරිද? ලංකාවේ අපි නොදන්න විදියට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සිදුවෙන, ප්‍රොමෝට් වෙන පැති මොනවද? අහලා නැහැනේ. සමහර වෙලාවට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩවලින් ප්‍රොමෝට් වෙනවා. හරිද? ඒ මොනවාද? මේ වගේ ඔබේ ජීවිතේට වැදගත් දේවල්. ආදරය ගැනත් තියෙනවා, ගොඩක් තියෙනවා. මම හොඳ ආදරවන්තයෙක්ද? ආදරය ගැනත් තියෙනවා. ඔයාට එයා ඇත්තටම ආදරය කියලා දැනගන්නේ කොහොමද? long distance relationship එකක් කොහොමද පවත්වාගෙන යන්නේ? ඒක රටේ ඉන්න කෙනාට කෝල් එකකින් කතා කරගෙන ඒක රණ්ඩු නොවි කොහොමද යන්නේ? අනිත් කෙනාගේ විශ්වාසය කොහොමද ගොඩනගාගන්නේ? කෙනෙක් වශීකృత කරගන්නේ කොහොමද? එයාට ඔයා දාලා යන්න බැරි තත්ත්වයට ඔයා පත් කරගන්නේ කොහොමද? එයා දාලා යයි කියලා හිතෙනවා නම් මොකද්ද කරන්න ඕන? මේ වගේ ප්‍රායෝගික ජීවිතේ අපිට මුහුණ දෙන්න ගොඩක් දේවල් වලට මේ හුස්මට හුස්මක් channel එක තුලින් ඔබට ජීවනයේ ආත්ම සුගන්ධය ජීවිතයේ විඳින්න බොහෝ දේවල් ගෙනේවි. එහෙනම් හැමෝටම සුතී මේ කාලය රැඳී සිටියට ඉතින් ඔබ subscribe කරන්න. එතකොට bell icon එක click කරන්න. එතකොට අපි අලුත්ම නිර්මාණ ඔබ පාමුලටම ඒවි. ඒ වගේම share කරන්න. ඔබේ අදහස comment එකකින් දක්වන්න. හැමදෙනාටම ජය වේවා.